අපි බලමු මේක දකින වෙලාවේ ඔයාට ලැබෙන මැසේජ් එක මොකක්ද කියලා. ඔයා මේක කවද දැක්කත් කමක් නැහැ. ඔයාට මේක ඕන වෙලාවක දකින්න ලැබුණත් මේකේ තියෙන පණිවිඩේ ඔයාට ඕන කාලෙක වළංගුයි. ඉතින් අපි බලමු the sun card එක. මේක හරිම සුබ කාඩ් එකක්. ඔයාගේ හිතේ මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඔයා දැන් ඔය කරන කැපකිරීම වල ප්‍රතිඵල ලබා ගන්න චුට්ටක් කල් ගියත් ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් පොඩ්ඩක් ඉවසන්න කියලා කියනවා. ඒ වගේම තමයි අපි කලබල වෙලා කරන දේවල් හරියට කරගන්න බැරුව යනවා. අර කතාවක් තියෙන්නේ හදිස්සි වුණාම කොරහට්ටක් අත දාගන්න බෑ කියලා. අන්න ඒ වගේ තමයි. ඉන්න පොඩ්ඩක් ඔයා ඉවසලා මේ දේවල් ගැන හොයලා බලලා හරියට කරනවා නම් ඔයාගේ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඔයාගේ රැකියාවේ මොනවා හරි ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් ඒවා මගහැරිලා යනවා කියලා කියන්න පුළුවන්. ඔයාට මේ දවස්වල කරදර කරපු කෙනෙක් ඉන්නවා. අන්න එයාට ඇති වෙලා එයාම නතර වෙලා ඔයාගේ දියුණුව දැකලා ඔයාට තවදුරටත් මොනවත් කරන්න බැහැ කියලා එයා හිතලා ඔයාගෙන් ඉවත් වෙන්න එයා තීරණය කරලා තියෙනවා. ඉතින් ඊළඟ කාඩ් එක බලමු. Eight of Wands. ඔයාට තදටම තියෙනවා ආකර්ෂණය. ඒ වගේම තමයි ඔයාට ගොඩාක් උනන්දුවක් තියෙනවා. ඔයාට ඉස්සරහට යන්න ඕනේ කියලා තියෙනවා. හැබැයි ඔයාට පුංචි බයක් තියෙනවා ඒ කරන දේ ඔයාට හරියයිද, ඔයාට ගැලපෙන්නේ නැති වෙයිද, ඔයාට වරදීද කියන බය තියෙනවා. ඉතින් ඒ වගේ දෙයකට බය වෙන්න එපා. ඔයාට අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආදරය කරන කෙනෙක් මේ දවස්වල තරහ වෙලා ඉන්නවා. ඔයාගේ බලාපොරොත්තුවක් තියෙනවා එයා ආපහු කතා කරයි කියලා. ඇත්තට මේ ආපහු කතා කරනවා. හැබැයි කතා කරපුවම ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. එයත් එක්ක පරණ දේවල්, පරණ රණ්ඩු වෙච්ච දේවල් හාර අහන්න එපා. ඇයි එහෙම කරේ? ඇයි මට එහෙම කරේ? ඔයාට එහෙම කරන්න පුළුවන් වුණාද? ඇයි ආවේ? ඒ වගේ දේවල් අහන්න එපා. හරිම සුහදව කතාව පටන් ගන්න. එහෙම පටන් ගත්තාම ඔයාට තේරෙනවා එයාගේ සිතුවිලි මොන වගේද කියලා. එයා කතා කරේ නැත්නම් ඔයාට මැසේජ් එකක් දාන්න ඉඩ තියෙනවා. නැත්තම් පණිවිඩයක් කාටේ හරි එවන්න තියෙනවා. ඒක හරිම සුහදව පිළිගන්න. පිළිගෙන ඉවර වෙලා බලන්න මොකක්ද ඉස්සරහට කරන්න ඕනේ කියලා. ඔයා කතා බහ කරනකොට ඔයාට තේරෙනවා තවදුරටත් එයත් එක්ක කතා බහ කරනවද, සම්බන්ධය අරන් යනවද, මොකද කරන්න සුදුසු කියලා. අපි තව කාඩ් එකක් අරන් බලමු. මේ කාඩ් එක ඔයාගේ රැකියාවේ තියෙන තරඟකාරීත්වය. ඔයාට හිතෙනවා ඇති ඔයාට වඩා පහුවෙලා ආව කට්ටියත් ඔයාට වඩා ඉස්සරහින් ඉන්නවා. එයාලගේ වේගින් වැටුප් වැඩි වෙනවා. ඔයාට වඩා තරඟකාරීත්වයක් තියෙනවා කියලා හිතෙනවා. හැබැයි తాවකාලිකයි මේ තත්ත්වය. ඔයා බය වෙන්න එපා. ඔයාගේ හැකියාවට ඔයාගේ දක්ෂතාවයට ගැලපෙන දෙයක් අනිවාර්යයෙන්ම ඉස්සරහට ඔයාට ලැබෙනවා. ඒ ගැන කලබල වෙන්න එපා. ඔයාගේ දක්ෂතාවය දකින එක්කෙනෙක් හරි ඔතන ඉන්නවා. ඒ නිසා ඒ ගැන විශ්වාසයෙන් ඉන්න. ඔයා ඉහළට යන්න ඕනේ කියලා වැරදි දේවල් කරන්න එපා. ඔයාගේ පාඩුවේ ඔයාගේ ගමන යන්න. ඒ වගේම තමයි ඔයා හැම වගකීමක්ම කරට අරගෙන යන එක්කෙනෙක්. පවුලේ වගකීම් වෙන්න පුළුවන්. නැත්තම් වෙනත් දේවල් වෙන්න පුළුවන්. ඇත්තටම පවුලේ වගකීම් කරන්න ඕනේ. නමුත් අපි දැනගන්න ඕනේ ඒකෙන් අපේ ජීවිතේ යම් යම් අවස්ථා අපිට මගහැරෙනවා කියලා. ඒ නිසා ඔයා කරන්න ඕනේ අවශ්‍ය පමණට කරන්න. ඔයාට හැකි දේවල් විතරක් කරන්න. ඒ කරන ගමන් ඔයා ගැනත් හිතන්න ඕනේ. මොකද ඔයා ඉපදිලා ඉන්නේ බර උස්සගෙන යන්න නෙවෙයි. අනිත් අයගේ දේවල් අරන් යන්න නෙවෙයි. ඒ නිසා ඔයා වෙනුවෙන් දෙයක් කරන්න. ඉතින් අපි බලමු ඔයාට අවසාන වශයෙන් මොකද්ද විශ්වයේ පණිවිඩය කියලා. යුනිවර්ස් එකෙන් ඔයාට මොකද්ද කියන මැසේජ් එක පණිවිඩය කියලා. මෙන්න මේක තමයි ඔයාට තියෙන පණිවිඩය. ඉතින් මං අර කිව්ව කාඩ් ඔයා කවුරු දාලා ගියත් ඔයාට මොන කරදරේ ආවත් ඔයාව පාස් කරන් යන කවුරු මොන දේවල් කරත් ඔයාගේ සාර්ථකත්වය ආපුවම ප්‍රීමියට අරන් ගියත් පුංචි දෙයක් කරන්න ඕනේ. ඔයා චුට්ටක් නැවතිලා ඔයා වෙනුවෙන් පොඩ්ඩක් ඔයාගේ ඒ දේවල් දිහා නිහඬව බලන්න. හොඳට හුස්ම ගන්න. ඔයා කරපු දේවල් ගැන බලන්න. ඉතින් ඔයා හොයන සැබෑ සතුට
අන්න එතන තමා රැඳිලා තින්නේ. මොකද ඔයා නිහඬ වෙලා ඉන්න තරමට ඔයාට අලුත් අදහස්, ඔයාගේ හැංගිලා තියෙන අදහස්, ඒ දේවල් ඔයාගේ නිර්මාණශීලීත්වය ඉස්සරහට එන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ නිහඬ මොහොතක ඔයා ගැනම හිතන මොහොතක් ඔයා වෙන් කර ගන්නවා නම් ඔයාගේ ශක්තිය රැකගෙන කලබල වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතෙන් ලස්සනට පාලනය කරගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා. ඉතින් ඔයාගේ අනාගතය හරීම ආලෝකවත්. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. මේ සන් කාඩ් එක වගේ ඔයාගේ අනාගතය හරිම ආලෝකමත්. ඉතින් බාධා එන්න පුළුවන්, තරගකාරීත්වය එන්න පුළුවන්, බාධා එන්න පුළුවන්, අපිව කට්ටිය දාලා අතරමඟ යන්න පුළුවන්. ඉතින් ඒ කිසිම දෙයකට සැලෙන්න එපා. ඔයාට කරන්න පුළුවන් දේවල් පමණක් කරගෙන ඔයාගේ ඒ ශක්තිමත් බව රැකගෙන ඒ ගමන ඉවසීමෙන් ඉස්සරහට යන්න. විශ්වය හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා. ඉතින් විශ්වයේ ආශිර්වාදය හැමදාමත් ඔයත් එක්ක තියෙනවා.